සුබ දවසක්. මම හිතුවා අද පොඩ්ඩක් ඔයාලට කතා කරන්න කියලා බිස්නස් ඕනර්ස්ලා. ඒ කියන්නේ අපි බිස්නස් කරන කට්ටිය ලංකාවේ යම් යම් ව්‍යාපාරවල සිටින බිස්නස් කරන කට්ටියට පොඩි අයිඩියා එකක් දෙන්න. බිස්නස් එක කරගෙන යනකොට අපිට එන අභියෝග. ඉතින් මෙතනදී අපි වැඩ කරන සේවකයෝ සහ ඕනස්ලා අතර තියෙන සම්බන්ධතාවය සහ සේවකයෝන්ට අදාළ වැඩ කටයුතු බිස්නස් වලදී වැඩ කරනකොට ඒවා එක එක්කෙනාට පාස් කරන එක. මේක මගේ වැඩේ නෙමෙයි, මේක ඔයාට අදාළ වැඩක්. මේක මම කරන්නේ නැහැ. ඒ වගේ ඔයා ඔයාගේ වැඩේ කරන්න, මම මගේ වැඩේ කරන්නම් වගේ අමුතු දේවල් බිස්නස් වලදී පාස් කරන එක. සාමාන්‍යයෙන් මම හිතනවා බිස්නස් වලදී මේක වැරදි මතයක්. එතකොට අපිට පුළුවන් වෙන්න ඕනේ බිස්නස් වලදී ටීම් වර්ක් එක කියන ගොඩක් වැදගත් බිස්නස් වලදී. එතකොට අපි ආයතනයක් ගත්තාම මේ ආයතනය තුල බිස්නස් කරන කට්ටියට තියෙන රාජකාරී ටික එක එක්කෙනාට වෙන වෙනම රාජකාරී තිබ්බට බැරිලා. නමුත් අපි මේක එළියට ගෙනියන්න සෑහෙන උත්සාහ කරන්න ඕනේ. මෙයාලගේ ඔළුව හැදෙන්න ඕනේ. මේක මට විතරක් අදාළ කොටසක් නෙමෙයි. මමත් මේක කරන්න ඕනේ. මම මේකට උදව් කරන්න ඕනේ. එතකොට තමයි බිස්නස් එක එළියට ගෙනියන්න පුළුවන්. එතකොට බිස්නස් එක අපි එළියට ගෙනියන්න අපිට තියෙන්න ඕනේ ඒ වෙනුවෙන් අපේ සේවකයන් එක්ක තියෙන බැඳීම සහ සේවකය අතර තියෙන සම්බන්ධතාවය ගොඩනගා ගන්න පුළුවන් අවස්ථාවක්. ඊළඟට දෙවෙනි කාරණාව ස්ටොක් එක ක්ලියර් නැති වෙන එක. එතකොට ඕකෙදී හරිද අපි ගාව තියෙන ස්ටොක් රෙකෝඩ් එකයි හරිද ඒ කියන්නේ අපි ගාව සිස්ටම් එකක් රන් වෙනවා කියන්නේ සිස්ටම් එකේ තියෙන ස්ටොක් රෙකෝඩ් එකයි අපි ගාව තියෙන අවශ්‍ය කරන අයිටම් ටික ඒ විදිහටම මැචින්ද ඒ කියන්නේ වෙනස් වෙලා නැද්ද? සමහරවිට අපි හිතනවා එක භාණ්ඩයක් සම්බන්ධව ඒ භාණ්ඩය අපි තියෙනවා කියලා කස්ටමර් කෙනෙකුට කියනවා. නමුත් අපි බලපුවාම සිස්ටම් එකේ පෙන්නනවා. ඒනට අපි ගාව අයිටම් එක නැහැ. අන්න ඒ වගේ හරිද මිස්ටේක් නිසා අපිට ව්‍යාපාර කරගෙන යනකොට තියෙන අපහසුතාවය. එතකොට ඊළඟ කාරණාව අපේ කස්ටමර් මොන හරි බලාපොරොත්තු වෙන දෙයක් අපි ගාව නැහැ. ඒ වෙලාවේ ඒක නැහැ කියලා හරිද බිස්නස් එකේ මැනේජ්මන්ට් එකට හෝ ඕනට ඒක අප්ඩේට් වෙන විදිහේ වැඩපිළිවෙලක් යොදා ගන්න. ඒ කියන්නේ අනිවාර්යයෙන්ම බිස්නස් එකේ මැනේජ්මන්ට් එකට හෝ ඕනට සේවකයා ඒක වෙනුවෙන් ඒ කියන්නේ මේක නැහැ. අපි ගාව මේක නැහැ. ඒ වගේ මාසයක් අපි බැලුවොත් මේ මාසෙකට මේ බඩු මේ අයිටම් එක නිතරම ඉල්ලලා තියෙනවා. ඒ ඉල්ලලා තියෙනවා නම් අපි මේක මෙතෙන්ට ඇප්ලයි කරන්න ඕන. අන්න මේක නැහැ කියලා අපි ඒක මාසයක් රෙකෝඩ් එකක් බලන්න පුළුවන් වෙන විදිහේ සේවකයාගෙන් අපි අප්ඩේට් එකක් ගන්නවා. අන්න ඔය වගේ ක්‍රියාවලින් එක්ක හරිද මොකද මේක පොඩි මිස්ටේක් එකක් මේක බැරි වුණා. මේක හිතා ගන්න බෑ ස්මෝල් මිස්ටේක් එකක් නිසා හර ලොකු ඉෆෙක්ට් එකක් ඇති වෙන්න පුළුවන්. හරිද අපේ බිස්නස් එක පල්ලෙහාට යන්න පුළුවන් අඩියක් අපේ මේ පොඩි මිස්ටේක් එකක් ඉඳලා. ඒ හින්දා ඒක ගැන කතා කරන්න ඕනේ. එතකොට ඇයි මම මේ අද මේ ගැන කතා කරේ? හේතුව අද මගේ මේ දරුවන්ට මගේ ආයතනයේ සේවය කරන දරුවන් වෙනුවෙන් මගේ පොඩි ලෙක්චර් එකක් තිබ්බා. ඒ ලෙක්චර් එකේදී මම කතා කරා සෑහෙන දේවල් ගැන අපි අද කතා කරා. මේ ව්‍යාපාරය කරගෙන යන විදිය, මේකේ මාකටිං ප්ලෑන් එක මොකක්ද? ඊට පස්සේ බ්‍රෑන්ඩ් එකේ කොහොමද අපි කලර්ස් එක, ලෝගෝ එක ඒක අපි අරයන්නේ කොහොමද? රිලේෂන්ෂිප් එකක් කොහොමද කස්ටමර් එක ගොඩනගාගන්නේ? ලෝකල් මාකටිං එක ප්‍රොමෝෂන් කරන්නේ කොහොමද? අර කැම්පේන් එකක් කරන්නේ කොහොමද? හරිද ඊට පස්සේ අපේ එක මාසෙක ඉන්කම් එකක් අරගෙන ඒක කොහොමද අපි මේ හදාගන්නේ? කියන්නේ මේක ලාභද පාඩුද නැත්නම් මේක මේ විදිහට ගියොත් අපිට පුළුවන්ද මේක ගොඩ ගන්න? ඒ වගේ දේවල් ටිකක් අපි සෑහෙන දේවල් ගොඩක් කතා කරා. සෑහෙන ටොපික් ගොඩක් එක කතා කරේ. ඉතින් මේ මම හිතනවා මගේ ගෝලය ගොඩක් ඉන්නවා ලංකාව ඇතුලේ දැනට ව්‍යාපාර කරන ඒ ගෝලියුන්ගේ ආයතනවල මේ වගේ ගැටලුකාරී තත්ත්වයන් නැති මම විවෘතව ආරාධනා කරනවා ඒ අපේ ගෝලියන්ට කතා කරන්න මට මම උදව් කරන්න. ඔයාලගේ බිස්නස් එකේ වර්ධින තැන කොතනද? හදාගන්නේ කොහොමද? ඒවට අවශ්‍ය කරන මීටින් එකක් කොහොමද සංවිධානය කරගන්නේ? ඕනර්ස් කොහොමද මේකට යොමු කරන්නේ? නැත්නම්
ළමයි වෙනුවෙන් මීටින් එකක් සංවිධානය කරලා මට කරලා දෙන්න පුළුවන්ද? ඒ වගේ දේවල් ටිකක් අපි ඉස්සරහට ගෙනියන්න ප්ලෑන් එකක්. මේක සම්පූර්ණ නොමිලේ මුදල් කිරීමක් නැහැ මේ අපේ දරුවන් වෙනුවෙන්. ඒ හින්දා ඕන්ලා කතා කරන්න. එහෙනම් හැමෝටම ජය වේවා. අපි නැවත හම්බෙමු.